හලෝ ගයිස් අයිබෝන් කියලා සියලු දෙනාම පිළිගන්නවා සීලෝන් කැප්ෂන් මගේ YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ උඩවත්ත කැලේ ඇතුළට. ඕගොල්ලන් උඩවත්ත කැලේ ඇතුලේ වටයක් එක්කන් යන්නයි මේ හදන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ සීලෝන් කැප්ෂන් එකම subscribe කරලා like කරලා comment කරලා share කරන්න ඕනේ වීඩියෝ එක. ඉතින් ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ උඩවත්ත කැලේ ඇතුළට. අපේ කට්ටියත් එක්ක තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් ඕගොල්ලන් අපි එක්කන් යන්න හදන්නේ ලෙනක් බලන්න. ඉතින් ඔයගොල්ලන්ට එතකම මෙන්න මේ ගස් බල යන්න පුළුවන්. මේ තියෙන කොස් ගහක් එම තියෙනවා. මේ පේනවනේ ඔයගොල්ලන්ට කොස් ගස් තියෙනවා. එක එක අමුතු જાති ගස් ගොඩක් තියෙනවා උඩවත්ත කැලේ ඇතුලේ. ඉතින් ඔයගොල්ලන්ට එන්න පුළුවන් නුවර තියෙන උඩවත්ත කැලේ. ඇත්තට ඉන්ට්‍රස්ට් එකකින් ටිකට් අරන් තමයි එන්න ඕනි. අපි ටිකට් අරන් ඇතුලට ඇවිල්ලා තමයි මම වීඩියෝ එක ගන්නෙ. මහා ගාණක් වෙන්නේ ටිකට් එක. ඔයගොල්ලන්ටත් ඇවිල්ලා උඩවත්ත කැලේ ඇතුලේ යන්න පුළුවන්. ලංකාවේ ලොකුම පුස්සල තියෙනවලු. අපි ඒක බලන්නත් යන්. ඉස්සරහට ගොඩක් තැන් වල යන්න තියෙනවා කැලේ ඇතුලේ. ඉතින් මේ අපි ගමන පටන් ගත්ත විතරයි තාම. මේකේ view point එකක් එහෙම තියෙනවා. පැත්තට යන්න අදහසක් නැහැ guys. ඉතින් එතනට ගියාට පස්සේ මුළු නුවරම පේනවලු. තව කට්ටි ඉස්සරහ යනවා අර පේනවනේ. කට්ටි යනවා. මේ කිතුල් ගස්සේ කිතුල් ගස් කොස් ගස් එහෙම අම්බානේ දිනවා පේනවනේ ගස් වල උස මේ ලොකු කඳවල්. කඳ පට්ට ලොකුයි හොඳේ. පදා ගන්නත් බෑ ඔයගොල්ලන්ට ඕම් පෙවුනට. ඇත්තට දැන් මේ අපි ලෙනක් බල්ලා එහෙම පුස්සල බල්ලා තලව කැලේටලු මේ යන්නේ. මේ කූඩල්ලෝ ඉන්නවා හරිද? දැන් මං එද්දි දෙන්නේ මම කකුලේ ඉල්ලුණා. වයින් කරගෙන අපි ඔසලි පෙරට යනවා. මේ කන්දල්ලු තියෙන අර පේනවනේ guys. ඔන්න මම පෙන්නන්න. මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම කන්ද තියෙන්නේ හරිද? මොකද්ද ඒ කියන්නේ නම කොඩිමලේ කන්ද මම්පෙත. හරිද? ඔක තලව කැලේ කියන්නේ. හොඳ. මේ වෙනවනේ. නෑ. ඉතින් guys අපුතලේ කන්දවේ කන්දන් නගින්න තියෙන්නේ. අපි කන්දේ එහා පැත්තට ගිහිල්ලා කතා කරමු. ඉතින් guys ඔයගලන්ට පේනවා අන්න අර හිඳන් අපි නැගගෙන ආවේ. දැන් හරි කැලේ යන්න තියෙන්නේ හරිද? සෙනික අනිකයම කූඩැල්ලොත් එල්ලනවා guys. උඩට එන්නේ අතරමකදී මගේ කකුලේ ආයෙ කෙල්ලුණා. මගේ කකුලේ දෙකේ දැනට ආපු අයගේ වැඩිම කූඩැල්ල එල්ලුනේ. ඒ තරම් මගේ ලේ රහයි. හරිද? ඉතින් බ්ලොග් එකක් ඉදිරියට තමයි මේ දාන්නේ. මට නිකමට හිතුණා මේ පේනවනේ මේ ගහ පාට්ට ලොකුයි guys හරිද? ඒක අත තියවරස් මේ ලොකුයි ගහ. අම්බානේක ලොකුයි ගහ හොඳේ. guys කට්ටියත් එක්ක යන්නේ. ගණන් ගන්න එපා. හරි. කොඩිමලේ කන්ද මම්පෙත කියලා කියන්නේ මේගොල්ලෝගේ නුවර පැත්තේ කියන මේ තලව කැලේ කියලාලු. හරිද? තනිකර ගස් තියෙන්නේ හරිද? හොයාගන්න පුළුවන් වුණොත් මම ඕගොල්ලන්ට කියන්න මේ ගස් මොනවද කියලා. මේ වෙන්න මේ තියෙන ගස් වල්ගම් බිරිස්ලු හරිද? මේ වල්ගම් බිරිස් නෙමෙයිලු ගයිස්. හරිද? මේ තියෙන්නේ ගම් බිරිස්. ඒවනේ පොඩ වැටලුණා. මේ තියෙන්නේ වල්ගම් බිරිස් හරිද? මේ වෙනවනේ කොලේ. ඉතින් වල්ගම් බිරිස් කොලේ. ඉතින් මේ තියෙන්නේ වැල මේ ගහේ ගිහිල්ලා තින්නේ. යා ඉස්සරහට ගිහලා අපි තවත් බලමු. කලින් පොඩ වැටලුණා හරිද? අර වැල තමයි ගම් බිරිස් වැල්නේ කොහමත් යන්නේ. පොඩ දැන්න දියම තමයි දාන්න වෙනවා ඩූම් වෙනවා. ඉතින් guys කැලේම තමයි තින්නේ හරිද? එක වගේ පේනවා ඇති ඒත් නෑ අපි අර ලොකු කන්දක් නගින්නේ. හරි. පොරණ කෙනෙක් ඉන්නවා ඉස්සරහා. බලාගෙන අපි උඩට ගිහිල්ලා වීඩියෝ එකක් ගමුද? විශේෂ දෙයක් හම්බුණොත් මම ඔයගලන්ට කියන්න. ඉතින් guys අතන පල්ලෙහා තියෙන්නේ පට්ට එලක් හරිද? පේනවද දන්නේ නැහැ ඔයගලන්ට? මේ පැත්තේ පට්ට උසයි හරිද? මම ඉන්න. දැන් පට්ට උසයි හරිද? පුස ගස් තියෙන අම්බාන කුස ගස් තියෙන මේ. එනවා කිතුල් ගායම පට්ට උසයි. අර පැත්තේ පත හෙලක් තියෙන්නේ. හරිද? මේ එන්න ගේමක් දීලා නගින්නේ. පාරේ සුද්ධ කරලා ඉවරලා තියෙන්නේ. ඔයගලන්ට එන්න පුළුවන්. අපි ආපු පැත්ත අනිත් පැත්තේ තියෙනවා කෞතුකාගාරයක් කියම බලා ගන්න පුළුවන්.
ඉතින් guys මෙන්න මේ තියෙන මේ ඉරේලියට පේන්නේ නැතුවත් ඇති. මේ තියෙන්නේ මහෝගනි ගස්. හරිද? මහෝගනි ගස් තියෙන මේ තියෙන ඔන්න ඔය තියෙන මහෝගනි ගස්. හරිද? මේ උසට උසේ තියෙන්නේ මහෝගනි. හරිද? මේ තියෙන බඩු ගහ. හරිද? මේ මහෝගනි ගස්. හරිද? පොඩි ලැග්ගක් වගේ ගියා. මේ දිගට අම්මානේ කුස ගස් තියෙන්නේ. හරිද? අපිත් නගිනවා ගසුත් බලනවා. නගිනවා හතර වටේ. හරිද? කට්ටිය ආරේ යනවා. මම තමයි පිටිපස්සෙන් මෙන්නේ. හරිද? නඩු වීඩියෝ එක පෙන්වන්න ඕන නිසා මම පිටිපස්සින් එනවා. හරිද? ඒ වෙනවනේ ලොකු කැලයක් තියෙන්නේ. ඉතින් මේ වෙනවනේ පත ප්‍රපාතයක් තියෙන්නේ. ඒ වටේ පිටින් සද්ද යනවා ගණන් ගන්න එක. හරියට පාරක් තියෙනවා අපි හෙට යන්නේ අපි මෙහෙට යන්න. හරිද guys කට්ටිය මෙහෙට යන්නේ. අපිත් දැන් මෙහෙට. හරිද? ඉතින් මම ඔයාලට තාඩියක් උඩට ගිහිල්ලා ඔයාලා හම්බෙන්න. ඉතින් guys මේ තියෙන මෙන්න මේ පොඩි ගහ මේගොල්ලෝ පේන මේ කෙට්ටුව කොළ ඈත් වෙලා තියෙන පොඩි ගහ පීඹිය ගහක්. හරිද? මේ දැන් දන්නව දනිති මේ තියෙන බඩු ගැල්ල මේක පීඹිය ගහක්. හරිද? ඉතින් මම මේ කට්ටියගෙන් අහගෙන තමයි ඔයගොල්ලන්ට වීඩියෝ කරන්නේ. මාත් වැඩි එකස් ගැන දන්නේ නැහැ. මේ වෙනවනේ අපි ආපු මාර්ගේ එන අපි ඉස්සරහට මට කියන්නව දුන්නානේ ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. මම සිලෝන් කැප්ස්. ඉතින් guys ඔයගොල්ලෝ අඳුරන ගහක් හම්බුණා කුරුඳු පැලයක්. කුරුඳු තමයි මේ පේන්නේ නැද්ද මේ කුරුඳු ගහ. මේ කුරුඳු. කුරුඳු. හරිද? ඔන්න කට්ටිය ඉතින් කුරුඳු නෙමෙයිලු මම ඉතින් කුරුඳු කියලා. ඒ වල් කුරුඳුලු. එහෙම බොරුත් කියන මේ දෙන කුරුඳු. හරිද? කොහොම හරි කුරුඳු ගහක්. හරිද? වල් කුරුඳුලු වන්නේ පාර. හරිද? කොහොම හරි මම හොයාගත්ත එක. හරිද? ඉතින් guys මෙන්න වල් දෙල් හොඳේ. ඔය පේනවනේ දෙල් කොලේ වගේ තියෙන. වල් දෙල් ගහ මේ ලොකුවට තියෙන. මෙන්න වල් දෙල් ගහ. හරිද? මේක පට්ට ලොකුයි ගහ. හරිද? ඉස්සරහට ගිහලා තවත් අපි කතා කරමු. ඉතින් guys පේනවනේ පත ප්‍රපාතයක් තියෙන්නේ. හරිද? වැඩනොත් අය ලෙල්ල හුටන් වෙලා දානවා තින්නේ. පේනවනේ මේ තියෙන්නේ මෙන්න මේ වැල දාලා පුස්සලක්. හරිද? මුළු කැලේටම ගිහිල්ලා තියෙන වැලේ මේ තියෙන බඩු මට කිව්ව විදියට හොඳේ මම දන්නේ නැහැ හරියටම. අපේ ඉන්න නඩේ ගුරා කිව්වේ මේ තියෙන මුළු කැලේම දීලා තියෙන පුස්සල. හරිද? වැල පුස්සලු. මේ තියෙන බඩු. හරිද? මේ තියෙන පුස්සල. හරිද? මේ තියෙන පුස්සල. හරිද? සලප් වෙන්නේ. හරිද? අච්චිත් කතා කර යන්නේ ඉස්සරහට ගිහිල්ලා අපි එන්න අම්ම ආයෙත්. ඒ guys අපි කන්ද උඩටම නැක් ගායිද දැන් තියෙන අන්න ආරෙට බයින්න තියෙන්නේ. හරිද? කෙලිම පල්ලයට බයින්න තියෙන්නේ. ජනගම අපි කතා කරමු. හරිද? බෑ කතා කරමු. අම්මට සිරින වලක වැටෙන guys. guys දන්න කට්ටිය ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ කිඩිය මොකද තියෙන්නේ. මම නම් දන්නේ. හරි කමෙන්ට් දාන්න. හස්තිය මේ වැල් හතර වටේ. හරිද? පාර පෙන්නුවොත් මේ පේනෝනේ ගල් තියෙනවා. හරි අමාරුවෙන් යන්නේ. ඉස්සරහට ගිහලා තව වීඩියෝ පාරක්. guys කොහොම මේ ඉන්නේ අපි මේ තින්නේ ලෝකේ ලොකම පුස්සල. ලෝකෙත් දන්නේ ලංකාවේ කොහමද ලොකම පුස්සල. හරිද? මොරුවක් කිව්වේ අන්න හරි ආසියාවේ ලොකම පුස්සල. හරිද? මේ තියෙන බඩු කෑල්ල මේ දිගටම තියෙන හෙන්න සයිස්. හරිද? පත සයිස් පුස්සල. හෙන්න දුරට තියෙනවා අන්න හරි කෙරවලටම තියෙනවා. හරිද? කෙරවලටම තියෙනවා පුස්සල. හරි අපි තව පල්ලයට ගිහිල්ලා කතා කරමු. ගායිස් මේ පට්ට ප්‍රපාතේ. හරිද? රේට පේනවද දන්නේ මේ පට්ට ප්‍රපාතේ. හරි පට්ටම් ප්‍රපාතේ තියෙන්නේ මෙහෙට. අරේ පත බෑවුමක් තියෙන්නේ. හරිද? මේ පත බෑවුමක් තියෙන්නේ. අපි ටිංගල පල්ලයට ගිහිල්ලා යම් ටිංගල පල්ලයට. හරිද? ඒ guys මේ පොඩි ප්‍රශ්නයක් කියලා අපිට පාර වැරදිලා තියෙන. අපි ආපස්සට යනවා හොයාගෙන හිටපු තැනත්. හරිද? දැන් ඔක්කොම පැටිලා තියෙන්නේ. පාර හොයාගන්නත් බෑ. ඌත් හොයාගන්න බෑ. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක නවත්තන්න හදන්නේ. බලපු හැමෝටම සුබ දවස. හරිද? මාව සිලෝන් කැප්ෂන් මාව subscribe කරලා නැත්තම් subscribe කරලා like කරලා නැත්තම් like කරලා comment කරන්නත් ඕනේ. හරිද? වැලුත් එල්ලනවා. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ලොකුම ලොකු පුස්සලක් බැලුවා. හරිද? ලොකු පුස්සලකුත් බැලුවා.
උඩවත්ත කැලෙත් ඔයගලන්ට පෙන්නුවා. උඩවත්ත කැලේ උසම තැනට අපි ඇවිල්ලා තිබ්බේ. හරි උසම තැනටත් ආවා. අර ඔයගලන්ට මතකනේ කුඩයක් ගහලා තිබ්බ ලොකු යකඩ. අන්න එතන තමයි උඩවත්ත කැලේ උසම තැන. ලොකම උස්සලා බැලුවා. හරි එහෙනම් හතර වීඩියෝ ඉවරයි. මේ vlog එක YouTube එකේ වැටෙනවා. අදට vlog එක ඉවරයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා. මේ සිලොන් කැප්චර්